අයබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න සුපුරු විදිහට අත්වසේදී පෙළසරීදී සොඳුරු නිවහනත් එක්ක එකතුලා ඉන්න සියලුම දෙනාට ඉතින් වෙනද වගේම අද සඳුවක්වත් ඇවිල්ලා මමත් සඳුවක්වත් ඇවිල්ලා ඉන්නවා. සොඳුරු නිවහනත් අරගෙන ඔබේ යාළුවෙන්දට පුංචි වෙලාවකට තමයි ඉතින් අද දවසේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඇවිල්ලා ඉන්නේ සහ කරන්ට් එක නිතරම යන වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නත් එක්ක මේ කොහොම හරි ඔයාලා බලාගෙනම ඉන්න නිසා අද සොඳුරු නිවහන අරගෙන ඉන්න හේතුව මොකද අද දවසේ උපන්දින සම්මාන පිරිසක් ඉන්නවා. ඉතින් මේ අය අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ආරාධනා කරනවා අද දවසේත් මේ වගේම සොඳුරු නිවහන ආරම්භයේ ඉඳලම අවසන් වෙනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද දවසේ කවුද උපන්දිනේ සමරන්නේ, කවුද සුපතම මොකද කරලා තියෙන්නේ කියලා බලන්නත් හැකියාව තියෙනවා. සහ අපි අද දවසේත් අරගෙන ඇවිල්ලා තියෙනවා අපේ මතක වාචන ව්‍යාපෘතිය. ඉතින් ඒ වෙනුවෙන් දායකත්ව ලබා දුන්නේ කවුද කියලා ඉතින් අපි මතක් කරන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් ආරාධනා කරනවා අපිත් එක්ක එකතුලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් සඳුවක මතක් කරයි මේ පැත්තට සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංක මොනවද කියලා. ඒ මම මතක් කරනම් දුරකථන අංක 072 296 68 88 වගේ 076 286 68 වගේ නම් දාමත් මතක් කරනවා වගේ ඒ දෙස්සන ඕනෑම දුරකථන අංකයකට මතක් කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. අනිවාර්යෙන්ම ඉතින් ඒ දුරකථන අංක ඔස්සේ අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් ඉතින් සූදානම් වෙන්නේ සුපුරුදු විදියට අද දවසේදීත් උපන්දිනය සමරන්නේ කවුද සහ සුබපදන් මොකද කරලා තියෙන්නේ කවුද කියලා බලන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. උපන්දින වගේම විවාහ සංවත්සර සමරන්නේ කවුද කියලා වගේ මේ වෙනුවෙන් සුබතම උපත කරලා තියෙන්නේ කවුද කියලා අපි මතක් කරන්නම් අද දවසේදී කවුද උපන්දින වගේම විවාහ සංවත්සර සමරන්නේ කියලා. මුලින්ම විවාහ සංවත්සරයක් සමරන අපේ ආදරණීය ජර්මනියේ සිටින විනීතනය ප්‍රනන්ද මහත්මිය වගේම නැත මහත්මිය. ඉතින් අද දවසේදී ඔවුන්ගේ විවාහ සංවත්සර දිනය සමරන ඔවුන් දෙපළට තවත් දීර්ඝ කාලයක් ආදරයෙන් ඉන්න ලැබෙන්නේ කියලා ඒ වගේම සුබ විවාහ සංවත්සර දිනයක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඕමන් සිටින ජයන්ති මහත්මියගේ ආදරණීය පුතා ප්‍රභාත් ලක්ෂිත උපන්දිනය සමරනවා. ඉතින් අද දවසේදී ඔහුට අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාම සුබපැතුම් එකතු කරලා තියෙනවා. කුවේට් සිටින ඩී අනුරාවතී මහත්මියගේ පුතා දුමින්ද මහත්මිය අද දවසේදී උපන්දිනය සමරන ඉතින් ඔහුටත් අම්මා අනුරාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාම සුබපැතුම් එකතු කරලා තියෙනවා. රසික අමරජීව මහත්මයාගේ ආදරණීය දියණිය අහිංසා ඉන්දියාවේ දිනේ උපන්දිනය සමරනවා. ඉතින් අද දවසේදී එයටත් අම්මා තාත්තා වගේ පවුලේ සියලු දෙනාම සුබපැතුම් එකතු කරලා තියෙනවා. ඔය ඉතින් ඒ වගේම තමයි දිනුජ නෙත්සර පුතා තාත්තහසේ උපන්දිනය සමරනවා. ඉතින් සුබපැතුම් එකතු කරලා තියෙන දිනුජවාට කුවේට් සිටින ලොකු අම්මා ඉන්ද්‍රාණි පුෂ්පලතා මහත්මිය සහ පවුලේ සියලු දෙනා තමයි දිනුජවාට සුබපැතුම් එකතු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉෂාංග මිලාන් පුතා අද දවසේදී උපන්දිනය සමරනවා. ඉතින් ඉෂාංග වාට
සුභපැතුම් එකතු කරන්නේ බහරේ සිටින අම්මා ජයන්ති රාමලතා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනා වගේම ඔහුගේ යාළුවන් සියලුම දෙනාත් අද දවසේදී ඔන්නෝට සුභපැතුම් එකතු කරලා තියෙනවා. ඒ වගේම අද දවසේ අවසාන උපන්දින සුභපැතුම තමයි අපේ තවත් ආදරණීය සමාජිකාවක් වන කුවේට් රටේ රැකියා කටයුතු සිදු කරන ඉන්ද්‍රාණි ලියනගේ මහත්මියත් අද දවසේදී උපන්දිනය සමරනවා. ඉතින් ඉන්ද්‍රාණි මහත්මිය ඔබතුමියට සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදිහට මතක් කරේ අද දවසේ උපන්දිනය සමරපු පිරිස සහ සුභපැතුම් එකතු කරපු පිරිස තමයි ඉතින් මතක් කරේ සියලුම දෙනාට නැවත වතාවක් ලැබුවා උපන්දිනය නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා නාලිකා ප්‍රධානතුමා ඇතුළු අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා chat එකට message එකක් හරි දාලා සුභපැතුම් එකතු කරන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙම නැත්නම් මේ පැත්තට දුරකථන යතුමක් ලබා දීලා සුභපැතුම් එකතු කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ආදරණීය මතක් කිරීමත් එක්ක දැන් සූදානම් වෙන්නේ අද දවසේ පළමු විරාමයට ගිහින් එන්න. සම්බුදු හිමි පහස ලබා මුතියංගන සෑකිරමින් වීරමුතුන් රජ දරුවන් එකලු කලා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දාකරනුන් වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ සාදු සාදු අපිත් වඳින් වෙල්ලස්සේ රන් කරනු සාදු සාදු අපිත් වඳින් වෙල්ලස්සේ රන් කරනු කතරගමින් කිරි වෙහෙරෙන් පිට අරන් අපි එන්නේ දෙවුන්දරින් පේදුරුවට වෙල්ලස්සෙන් අපි එන්නේ සාදු සාදු අපිත් වඳින් වෙල්ලස්සේ රන් කරනු සාදු සාදු අපිත් වඳින් වෙල්ලස්සේ රන් කරනු ලෝභය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකඹර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා සම්බුදු හිමි පහස ලබා මුතියංගන සෑකිරමින් වීරමුතුන් රජ දරුවන් එකලු කලා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දාකරනුන් වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන්න අපි එන්නේ සාදු සාදු අපිත් වඳින් වෙල්ලස්සේ රන් කරනු සාදු සාදු අපිත් වඳින් වෙල්ලස්සේ රන් කරනු ලෝභය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකඹර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා ලෝභය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකඹර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා ලෝභය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකඹර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා ඔය ඉතින් මේ විදිහට ඔබ දැක්කේ අපි මීට කලින් මාස ගණනාවකට කලින් අපි ආරම්භ කරපු තවත් එක් ව්‍යාපෘතියක් තමයි ඉතින් අපිට ප්‍රතිපාදන මත නිසා අතරමඟ නතර කරන්න සිදු වෙලා තිබ්බා. ඉතින් නමුත් අපේ ආදරණීය සමාජිකාවන්ගේ දායකත්වයෙන් අපිට අද දවසේදී හැකියාව ලැබුණා මේ විහාරස්ථානයේ වැඩ කටයුතු සිදු කරන්න මුදල් ප්‍රවෘත්තියක් සිදු කරන්න හැකියාව ලැබුණා. ඉතින් මතක් කරගන්න ඕනේ මේ විහාරස්ථානයේ තියෙන්නේ හෝමාගම වෙනිවැල්කොළ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ කියලා තමයි ඉතින් අපි මේ බුදු පිළිම වහන්සේලා මේ වැඩ සිටින ස්ථානය හැඳින්වන්නේ. ඉතින් අපිට මේ ස්ථානය හඳුන්වලා දුන්නේ අපේ තවත් ආදරණීය සමාජිකයෙක් වන
කටාරවල ඉන්න ඒ සුනිල් මහත්මයා හැමෝම දන්නවා ඇති. ඉතින් එතුමාගේ මාර්ගයෙන් තමයි ඉතින් අපිට මේ විහාරස්ථානයේ වීඩියෝ එකක් කරලා ඉතින් ආදරණීය සමාජිකාවන්ගේ දායකත්වය ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ කටාරවල ඉන්න ඒ සුනිල් මහත්මයාට. මොකද එතුමාගේ මාර්ගයෙන් තමයි ඉතින් අපිට මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඒ වගේම මේ ව්‍යාපෘතිය අතරමඟ නතර වෙලා තියෙද්දි අපිට ඇත්තටම මේ හැකියාවක් තිබ්බේ නැහැ මේ ව්‍යාපෘතිය වැඩ කටයුතු කරන්න. මොකද මේ බුදු පිළිම වහන්සේලා අලුත් වැඩියා කරන්න, එතකොට පින්තාලේපනය කරන්න සහ ඒ පන්සල් දෙන කට්ටියට වන්දනාමාන කරන්නේ අවශ්‍ය ස්ථානයක් හදලා දෙන්න. ඉතින් මේ වගේ ගොඩක් අඩුපාඩුකම් සිද්ධ වෙලා තිබ්බා. ඉතින් කොහොම හරි පුළුවන් විදිහකට අපේ ආදරණීය සමාජිකාවන්ගේ දායකත්වයත් එක්ක අපිට අද දවසේදී හැකියාව ලැබුණා නාලිකා ප්‍රධානීතුමා විසින් ඒ විහාරස්ථානයට ගිහිල්ලා මුදල් පරිත්‍යාගයක් සිදු කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් අපි බලමු මේ පින්කම වෙනුවෙන් දායකත්ව ලබා දුන්න අපේ ආදරණීය පිරිස කවුද කියලා. මම මතක් කරන්නම් එල්කේ ගුණවති මහත්මිය කුවේට් වල ඉඳලා චාන්දිනී විජේරත්න මහත්මිය ඉතාලිය, ශාන්ති ශ්‍රීමා කරුණාරත්න මහත්මිය කුවේට්, එස්.එම්. එග්නස් මහත්මිය කුවේට්, සුනේත්‍රා ප්‍රනන්දු මහත්මිය ලෙබනන්, කමලාවති මහත්මිය ප්‍රංශය, අජිත් උදයකුමාර මහත්මයා කුවේට්, මෙනිකේ අමරකෝන් මහත්මිය ඕමාන්, කේ.කේ.ඩී. මැගිටින් මහත්මිය සෞදි, ඉන්ද්‍රා මාලිනී මහත්මිය කුවේට්, රමණී කුමාරි මහත්මිය ලෙබනන්, ටී.ආර්. පද්මිනී මැනිකේ මහත්මිය කුවේට්, ටී.පී. ගුණරත්න මහත්මිය මේරිගම, ලලිතා ඥානතිලක මහත්මිය කුවේට්, ධම්මිකා දමයන්ති කුමාරි මහත්මිය සෞදි වල ඉඳලා වගේම ඉන්ද්‍රා කුමාරි මහත්මිය සිංගප්පූරුවේ ඉඳලා. ඉතින් මේ මතක් කරපු අපේ ආදරණීය සමාජිකාවන් නිතෝතුන් තමයි මේ වෙනිවැල් කොරණිය ගම්මානේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේ. ඉතින් මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්න සියලු දෙනාට බොහොම ස්තුතියි, බොහොම පිං කියලා මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි ඉතින් මතක් කරන්න ඕනේ මේ වෙනුවෙන් අපිට මඟ පෙන්වුවා වගේම දායකත්වයක් ලබා දීලා තියෙනවා කටාරවල ඉන්නේ ඒ සුනිල් මහත්මයාත්. ඉතින් එතුමා ඇතුළු මේ අපේ ආදරණීය සමාජිකාවන් සියලුම දෙනාට බොහොම ස්තුතියි. මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න වගේම මේ විහාරස්ථානයේ එන පිරිසට වන්දනාමාන කරන්න, මේ අලුත් වැඩියා කරන්න, මේ මුදල් පරිත්‍යාගය සිදු කරන්න අපිට දායකත්වයක් ලබා දුන්නාට බොහොම ස්තුතියි, බොහොම පිං කියලා මේ වෙලාවේ ආදරෙන් මතක් කරන ගමන් අපි අද දවසේ අරගෙන ආවා අපේ තවත් මීට කලින් හඳලා නිම කරපු තවත් එක් ව්‍යාපෘතියක්, මතකාවජන ව්‍යාපෘතියක්. ඉතින් අපි බලමු මේ ව්‍යාපෘතිය බලලා කවුද වෙනින් දායකත්වය ලබා දුන්නේ කියලා අපි බලමු. සියලු දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදය දිව්‍යංගයේ රැකවරණය ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් අද ආවා සුන්දරම තැනක්. ඉතින් හරි ලස්සනම තැනකට ආවට පස්සේ හිත නිවෙනවා. ඉතින් පිලෝකුණු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ පිළිරුවක් මේ විදියට අභියස සිටිනකොට කාටද හිත සැනසෙන්නේ නැත්තේ. ඒ නිසා සුන්දරම පරිසරයක සිටයි අපි අද දවසේ මේ හමුවීම හමුුනේ. හැබැයි මේ හමුවීම හරි සුන්දරයි සහ මේ චරිතය අපට හමුවන්නේ වෙල්ලස ටීවී නාලිකාවේ අපේ සමාජිකයෙක් විශේෂයෙන්ම. ඉතින් පින්නට දහමට ලැබි හැම වැඩසටහනකටම උදව් කරන, රට වටා පින්කම් කරද්දී අංක 1ට උදව් කරන, රට වටා ගෙවල් හදද්දී අපට උදව් කරන, පන්සල් වෙහෙර විහාරස්ථාන බෝමලු විවිධ පින්කම් කරද්දී බණ්ඩාර මහත්තයා මම මේ වෙනුවෙන් දායකත්වය දෙනවා, මෙච්චර මුදලක් දෙනවා කියලා බයක් සැකක් නැතුව වාරගෙන හැම කටයුත්තටම තමන්ගේ හදවතින්ම උදව් කරන බුද්ධ පුත්‍රයෙක් කිව්වොත් මං හිතන්නේ නිවැරදි. ඒ සුන්දර මිනිසා වෙන කවුරුත් නෙවෙයි. අපි කතා කරන්නේ සුනිල් කටාර් කියලා. ආයිබෝවන් තෙරුවන් සරණයි. ආයිබෝවන් තෙරුවන් සරණයි බණ්ඩාර. කොහොමද? රටේ ඉඳලා කොච්චර කල් දාවි කියලා මුලින්ම කියන්නකෝ. තාම මුලින් ඉන්නවා. රටේ ඉඳලා කොච්චර කල්ද ඇවිල්ලා මාසිකුත් දවස් 10ක් ඉන්නවා. ඔව්. ඔන්න ඉතින් මාසිකුත් දවස් 10කට පස්සේ අපට හමු වෙනවා. ඉතින් අපට එන්න කියලා දුරකථන ඇමතුමක් දුන්නා. අපි කොළඹ ආවා. කොළඹ ආපු වෙලාවේ ඉතින් ආවා. අපිව එක් කරගෙන ආවේ මුලින්ම. ඒ බොන්නක් කිව්වත් අපි දීවිවෙත් නැතුව ඉස්සෙල්ලමට අපට යන්න ඕන වුණා. මේ ස්ථානේ බලන්න මේ සුන්දර තැනක් තියෙනවා කියලා කිව්වා නේ. මොකද්ද මේ ස්ථානේ? බැලුවම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටිනවා. හරි ලස්සනයි, හරි සුන්දරයි, හරි පරිසරයත් හරි සුන්දරයි. මේ වෙලාවට ආවා හරි නිස්කලංකයි. හරිම වෙලාව තමයි අපි ආවේ. කියන්නකො දැන් මේ ස්ථානේ කොතනද කියලා. මේ ස්ථානේ මා උපන් සුන්දර ගම්බිමේ මොකද්ද වෙනිවල් කියලා කියන ප්‍රදේශයේ සුන්දර ගම් මිටියාට වෙල් යායක් මැද්දේ ඉඳුණු සුන්දර බුදු පිළිම වහන්සේ නම. මේක අපේ ගමට විතරක් නෙමෙයි අපේ මුළු රටටත් ලෝකයටත් ආශිර්වාදය ගෙනදෙන බුදු පිළිම වහන්සේ නම. එසේනම් ජීවමාන බුදු පිළිම වහන්සේ වැඩ ඉන්නවා සමානව තමයි අපි මේක හදවතින්ම
ප්‍රාර්ථනා කරන්න. ප්‍රාර්ථනා කරන්නේ දකින්නේ බලන්නේ අපි යමු එහෙම කතා කරා. ඉතින් මේ දැන් අපිව එක් කරගෙන ආවේ මෙතෙන්ට. දැන් මේවා දැක්කට පස්සේ ඇත්තටම මේ ගමේ ඉන්න බුද්ධ පුත්‍රයන් මේවා හදලා නිර්මාණය කළා තියෙනවා. මේවා හදන්නට ශ්‍රමදායකත්වය, මුදල්දායකත්වය ලබා දීලා හරි සුන්දර විදිහට හදලා තියෙනවා. මේවා දැක්කට පස්සේ මේ වෙනුවෙන් අඩුම ගානේ අපිට දැන් හිතනවා දැන් මේ ඇත්තටම දැන් ටිකක් කල් හදලා නමුත් පළතු වෙලා තියෙනවා සමහරකට මේක තින්තාලපිනේ කරන්න කියලා බලාපොරොත්තුවක් තියෙනවා කියලා කිව්වා සමහරකට ඒ වෙනුවෙන් අපිට දායකත්වය ලබා දෙන්න පුළුවන් නම් ඒක මහා පිනක් නේ මම හිතන්නේ මේ දැන් අද වෙනකොට මේක දැන් සම්පූර්ණ තින්තාලපිනේ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා කිව්වා අපි ප්‍රේක්ෂක ජනතාවට කියමු මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් වෙන මොකුත් නෙමෙයි තින්තාලපිනේ කරන්න සූදානම් වෙනවා සම්මයි ඔන්න ඉතින් අද දවසේ අපි ආව කොළඹතොටට. ඉතින් කොළඹතොටට ආපු වෙලාවේ එන්න අපි පෙන්නමු ඉතින් මේ පිළිම වහන්සේ වෙනුවෙන් විශේෂයෙන්ම අපි මීට මම හිතන්නේ වසරකටත් වැඩිනේ. එන්න හිතාගෙන හිටියා එන්න උන්නේ. අද දවසේ ආවේ මේ පිළිම වහන්සේ වෙනුවෙන් මුදලක් පරිත්‍යාග කරන්න තින්තාලපිනේ කිරීම සඳහා දායක සභාවේ කට්ටිය ඉන්නවා. අපි යමුකෝ ඇතුළට. අපි ලස්සන පරිසරයක තමයි මේක පිටලා තියෙන්නේ. හයිවේ එක තියෙන ඔයා පැත්තේ. ඉතින් හරි ලස්සනයි. මම එදා පළවෙනි දවසේ ඉන්න දවසේ නම් මේ විදිහට හිටින්නේ දැන් හරි ලස්සනට ඇරිලා තියෙනවානේ. අද දවසේ අපිට මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නු පිරිසක් ඉන්නවා. ඉතින් ඒක ගැන මතක් කරන්න විශේෂයෙන්ම මේ අය අමතක කරන්න හොඳ නැහැ. විශේෂයෙන්ම මේ බුදුන් වහන්සේ වෙනුවෙන් අපිට මුදල් පරිත්‍යාග කරලා තිබුණේ මේ අය. එල්.කේ. ගුණවර්ධන මහත්මිය කුවේට් වල ඉඳලා, ඒ වගේම චාන්දිනී විජේරත්න මහත්මිය ඉතාලියේ ඉඳලා, ශාන්ති ශ්‍රීමා කරුණාරත්න මහත්මිය කුවේට් වල ඉඳලා, ඇග්නස් මහත්මිය කුවේට් වල ඉඳලා, සුනිත්‍රා ප්‍රනාන්දු මහත්මිය ලෙබනන් වල ඉඳලා, කමලාවති මහත්මිය ප්‍රංශයේ ඉඳලා, අදිත්‍ය කුමාර මහත්මිය කුවේට් වල ඉඳලා, මණිකේ අමරකෝන් මහත්මිය ඔමාන් වල ඉඳලා, කේඩී මැග්ලින් මහත්මිය සෞදි වල ඉඳලා, ඉන්ද්‍රා මාලිනී මහත්මිය කුවේට් වල ඉඳලා, රමණී කුමාරි මහත්මිය ලෙබනන් වල ඉඳලා, පත්මිනී මණිකේ මහත්මිය කුවේට් වල ඉඳලා, පුණ්ණත් මහත්මිය මිහිරිගම ඉඳලා, ලලිතා නානතිලක මහත්මිය කුවේට් වල ඉඳලා, ධම්මිකා දමයන්ති කුමාරි මහත්මිය සෞදි වල ඉඳලා, ඉන්ද්‍රා කුමාරි මහත්මිය සිංගප්පූරු ඉඳලා මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නා. ඉතින් අද දවසේ මට එන්න දායකත්වය ලබා දුන්නු ඩුබායි වල ඉන්න තිලකා මහත්මිය බොහොම පින් දෙනවා. එතුමිය නිසා අද දවසේ තුන්න බුදුපිළිම වහන්සේ වෙනුවෙන් අපිට මූල්‍ය පරිත්‍යාගයක් කරන්න හැකියාව ලැබෙනවා. මේ ලේකම්තුමා ඉන්නේ. ඇත්තටම මේ අය පුදුමාකාර උනන්දුවකින් මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ මේ පරිසරය හරි ලස්සනට අලංකාරව කරගෙන යනවා. ඇත්තටම ලොකු සතුටක් දෙනවා මේවා දැක්කට පස්සේ. මේ කාලයේ වකවානුව තුළ ඇත්තටම කතා වෙන්නේ බුද්ධ බලය, බුද්ධ රශ්මිය. මේ දවස්වල මම හිතන්නේ කවුරුත් කතා වෙන්නේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරන්ගේ ධර්මදේශනා. ඉතින් ඒවත් එක්ක මුළු ලංකාවම පිපිදිලා තියෙනවා. මුළු ලෝකෙම පිපිදිලා තියෙනවා ආගමක් වැළඳ ගැනීමේ මහා ප්‍රවණතාවයක් තියෙනවා. විශේෂයෙන්ම බුද්ධ ආගම. ඉතින් හැමෝම ප්‍රාර්ථනා කරන්නේ නිවන. ඉතින් අපි හැමෝම කරගත්ත අරගෙන ආපු දෙයක් නෑ, අරන් යන දෙයක් නෑ. අපි මිනිසුන් විදියට ඉපදලා තියෙන්නේ පෙර ආත්මික කරපු කුසල් නිසා. නැත්තම් සතුන් විදියටයි ජීවත් වෙන්න වෙලා තිබුණේ. නමුත් අපි මිනිසුන් විදියට මේ විදියට ශරීර ජීවත් වෙලා තියෙන්නේ අපි පෙර කුසල් නිසා. ඉතින් ලේකම්තුමනි, සභාවතුමනි අද දවසේ අපි කතා කරමු. මේ ගොඩක් දේවල් තියෙන ඉතින් අපිට මේ පොළොව සකස් කරගන්නේ වගේ කතන්දර. අපි මේ පරිත්‍යාග කර මුලින්ම පරිත්‍යාග කරේ විදේශයේ සේවය කරන අපේ ශ්‍රී ලාංකිකයන්ට අත් වශයෙන්ම සම්බුද්ධ ශාසනයේ මේ චිර පැවැත්ම වෙනුවෙන් මේක පරිත්‍යාගයට අපගේ පුණ්‍යානුමෝදනාව අමාදහර බෝසත්වරුන් බෞද්ධ සංගමය වෙනිවල් කොළ ඒ කියන්නේ හෝමාගම මැතිවරණ බල ප්‍රදේශයේ තුල කෙළවරේන පීටි ගම්මානේ අපි මේ වගේ දෙයක් මේ මුදු බීමක් මේ විදියට පින්බීමක් බවට පත් කළා ඔබලා වැනි පින්වතුන්ගේ උදව් උපකාර ඇතිව ඉතින් අපි ඉල්ලා සිටිනවා අපි තවදුරටත් මේක සංවර්ධනය කරලා මේක මේ ගොඩනැගිලිම ඉදිකිරීම පමණක් නෙමෙයි මනරම් ස්ථානයක් බවට පරිවර්තනය කරායින් පස්සේ අවසානයේ මේ සියලු ඉදිකිරීම නතර කරලා අපි මේක නඩත්තුව පමණක් කරගෙන යන්න තමයි අදහස. මොකද වර්තමානයේ විහාරස්ථානවාදී දවසින් දවස කවදාවත් සාදා නිම කරන්නේ නැති තත්ත්වයටපත් වෙන්නේ නිම කිරීමක් කරලා ආයි වසර 20කට විතර වගේ 30කටවත් කාල පරිච්ඡේදයකට බොහොම යහතින් වෙනදෙන විදිහේ භෞතික ගොඩනැගිලි තමයි මේක අපි කියන්න බලාපොරොත්තු වෙන්නේ සරලව. ඉතින් ඒකෙන අපි නැවතත් බණ්ඩාර මහත්මයා ප්‍රමුඛයේ වෙල්ලස්ස ටීවී ආයතනයටත් අපි මේ මොකද වසර ගණනාවක් ගත වෙච්ච නිසා අපේ සමාජිකයොත් යම් කුතුහලයක් මොකද්ද කියන එක දැන් අපි කියන යම් දෙයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඉල්ලා සිටිනවා අපිට උදව් කරන්න බොහොම පිං ඔබ සියලුම දෙනාට අමාදහර බෝසත්වරුන් බෞද්ධ සංගමයේ වෙනුවෙන් මගේ පුණ්‍යානුමෝදනාව ස්තුතිය මේ අවස්ථාවේ
කොහොම ස්තුතියි. ඉතින් රුපියල් 50000ක මුදලක් ඉතින් අපි ලේතුමාගේ අතට දෙනවා දවසේ. විශේෂයෙන් මතක් කරන සුනිල් මහත්තයා නිසා සුනිල් තමයි මහත්තයා අනිවාර්යෙන් ඒක තමයි මතක් අද කරන්න දවසේ. ඕනේ. ඔව්. මොකද සුනිල් මහත්මයා තමයි මෙතන කටාරගේ සේවය කරන අපේ වෙනිවල් කොල්ල ග්‍රාමයේ ඔව්. පදිංචිකාරයෙක් අපි අසල්වැසියෙක් විදියට කුඩා කාලේ ඉඳලා අපි දන්න කෙනෙක් විදියට සුනිල් මහත්මයා තමයි සම්බන්ධීකරණය. මට මේ මුලින් අමතක වුණා සමාව වෙන්න. එතුමාට මේකේ පූර්ණ ගෞරවය පුණ්‍යානුමෝදනා යනවා. අනිවාර්යයෙන් ඒක කිව්වොත් තමයි අනිවාර්යයෙන්. එතුමා හරහා තමයි සම්බන්ධ වෙන්නේ. නැත්නම් මම මෙතෙන්ට ආවේ නැහැ. සුනිල් මහත්තයාට ගොඩක් ස්තුතියි කටාර වල ඉඳලා අපිට ගොඩක් උදව් කරපු ආදරණීය චරිතයක්. ඉතින් එතුමාට පින් සිද්ධ වෙන්න අද දවසේ මමත් පිනක් කරගත්තා. මේ රටුම පිනක් කරගත්තා. ඉතින් බොහොම පින් ඔබතුමාට. ඉදිරියට අපි පුළුවන් විදියට උදව්වක් කරන්න බලාපොරොත්තුෙන් තමයි මෙතනින් සමුගෙන යන්නේ. එහෙනම් සියලු දෙනාට බුදුන්ගේ සරණ දිව්‍යංගේ සුබ දවසක් වෙන ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. සියලු ලෙඩ දුක් කරදර බාධා දුරු වෙලා මේ කරපු පින් බලමයිමෙන් යහපත් ජීවිතයක් ගත කරන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. වෙල්ලස්ස TV එන්න අපි අපේ අයට උදව් කරමු. දැන් දැනට වතුර කොහෙන්ද ගන්නේ? මේ ගල්වලකින් මම ගන්න ගල් පොරියද තැනකින් මම ගන්නේ සර්පෙක් වල පිටිය වතුර වෙන්නේ ගිහිල්ලා. ඔව්. දැන් මම දෙයක් නෑ සම්බ කරනවා ලින් හරනවා ළමයට ගැරෙන් ගෑවා. මේ වතුර ගෙන්න ගිහින් වෙලාවට යා විතර උඩ නගිනවා. මේ තනින් යන්න බෑ. විතර නිසා රවුම් ගන්න කියලා කියන මම වතුර බැලන්න. ඉතින් වම් පැත්ත කැල්ලා තියෙන වතුර බලට. ඔය කේලංග වෙමේ වැඩි වතුරට ඉන්න පීලක් හදලා තියෙනවා. එහෙම තමයි සයිටින් හරි ඉතින් වතුරින් හරි කරත. වතුර බොන්න වතුර ටිකක් අරන් දෙන්න. ඔන්න අපි අද දවසේ ආවේ බිබිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස අයත් තවත් ගම්මානයක. ඉතින් අද දවසේ ඇවිල්ලා මෙන්න මේ අම්මා කතා කරා නේද? කොහොමද? වතුරින් ඉඳන් දුක් විඳින්න ඉන්නවා. වතුර තාම ලැබුණේ නැහැ නේ. වතුර ලැබුණේ නැහැ සර්. වතුර දෙනවා කියන්නේ ජීවිත කාලෙට මහා පුණ්‍ය කටයුත්තක්. ඒ නිසා එක්කෙනෙක් නෙමේ සමහර කෙනෙක් දහස් ගාණක් වතුර බොයි මේ නල්ලි දහරලා දුන්නොත්. ඒ නිසා මේ අම්මට විතරක් නෙමේ මේ ගම්මානේ තවත් කට්ටිය බොයි. ඒ නිසා මේ අම්මා වෙනුවෙන් මේ නල්ලි දහරලා දෙන්න යනකොට නේද? නල්ලි දහර දුන්නා කියන්නේ සර් අපි ජීවිත කාලෙම වතුර බොනවා. ඔව්. මේ බොන බින්දුවක් ගානේ මම මේ විදින 2018 ඉඳන් දුක් වෙන්නේ. තව දරුවෙක් එක වෙලාවට ළමයාත් පොඩි කාලේ යනකොට ඒත් විල් බැරුවේ නගිනවා. ඒ ඔය කන්දේ තමයි තල්ලු කරගෙන එන්නේ. බොන වතුර බින්දුවක් ගානේ මට කියන්න වචන නැහැ. බින්දුවක් ගානේ පින් අයිති වෙනවා. ඔන්න මෝටරේ හොඳේ. දියන් පිට පළවෙනි වටේ දාන්න ඉස්සරණයි කියලා. හරි ඔන්න පළවෙනි වටේ දානවා. අඩි 160ක්
එච්චරයි. හරි දැන් හරි. මොමිට හසිත මහත්තයා බොහොම පිං. හසිත මහත්තයාගේ පූර්ණ දායකත්වය ලැබුණා මේකට. හසිත මහත්තයාගේ තාත්තට පිං සිද්ධ වෙන්න නේද? හසිත වීරසිංහ මහත්මයාට තාත්තට පිං සිද්ධ වෙන්න. තාත්තා මිය ගිහිල්ලා. තාත්තට පිං සිද්ධ වෙන්න තමයි ඔන්න වාට මේ දෙන්නේ හොඳේ. හරි හරි. ඔන්න අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ බිබිලට. බිබිල නලලින්ද වතුර දෙන්න යන්නේ. තව සුළු මොහොතකින් වතුර දෙනවා. ඉතින් බඩදරු අම්මට නේද මාස ගාණක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ වතුර ඉල්ලලා අද දවසේ වතුර දෙන්න යන්නේ. ඉතින් හසිත මහත්මිය ඇමරිකාවේ ඉඳලා දායකත්වය ලබා දුන්නා. ඉතින් ඒ වගේම සුබද්‍රා මහත්මිය මතක් කරනවා. එතුමිය මුලින්ම අපට කතා කරලා කිව්වා පුළුවන් උදව්වක් කරන්නම් කියලා. ඇත්තටම එතුමියත් දායකත්වය ලබා දුන්නා. අපිට විශාල බට ප්‍රමාණයක් ගෙනාවා උදේ ඉඳලා බට 26ක් දාන්න වුණා. එතකොට මෝටරයක් දාන්න වුණා. ඒ අවශ්‍ය ආම්පන්න සියලු දේවල් වලට හාරන්න ලැජ්ජා. ඉතින් ඒ සියලු කරුණු කාරණා එක්ක මේ අම්මට අපි ඔන්න වතුර දෙනවා. ඔන්න ඉතින් අද තමයි සතුටුම දවස නේ. මෙතෙක්කල් වතුර ලැබුණේ. තව පොඩ්ඩකින් ටැප් එක කරලා වතුර ගන්නකොට කොහොමද නේ? මොනවද හිතෙන්නේ? සතුට කියන්න. සයිස්ටම කියනවා. දැන් අවුරුදු ගාණක් වද දීලා අද වදේ ඉවරයි සර්ගේ. හැමදාම කරදර කරනවනේ මට වතුර දෙන්න කියලා. දැන් ඔන්න ලිද හාරලානේ. දැන් වතුර ටික විතරනේ පේන්නේ. දැන් ටැප් එක හරියම මට වතුර ටිකක් හරි. මේක මගේ වාසනාවටයි මගේ දරුවන්ගේ වාසනාවටයි හම්බුනේ. බොන වතුර බින්දුවක් ගානේ. ජීවිත පුරාවටම වතුර බොනවා. ඒ බින්දුවක් ගානේ පින් අයිති වෙනවා. වතුර නෙවෙයි සර් මේ දීලා දෙන්නේ මට ජීවිතයක් දීලා තියෙන්නේ. අවුරුදු ගානක දුකක් මේ අද නිමා වෙන්නේ සර්. එහෙනම් නැවතත් කියනවා බොන වතුර බින්දුවක් ගානේ. ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඒ උදව් කරපු කට්ටියටත් සුළු ප්‍රමාණයකින් හරි උදව් කරපු සියලු දෙනාටම පින් අයිති වෙනවා. මේක ලොකු මාව අපායකින් බේරගත්තා වගේ ලොකු පිනක් මේ කරලා තියෙන්නේ. මතක් කරන්න ඕනේ ඉතින් හසිත මහත්මයා සුබද්දා මහත්මිය ඒක සියලු දෙනාටම බොහොම පිං. හසිත මහත්මියා මේ දායකත්වය ලබා දුන්නේ නැත්නම් අපිට මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ ජීවිතේට. ඉතින් බොහොම මාරුවෙන් කියලා එතුමා මේක දැක්ක මේ වීඩියෝ එක දැක්ක පුළුවන් තරම් ඉක්මනින් වතුර ටික ලබා දෙන්න කිව්වා. එතුමා මේ වතුර ටික දුන්නා. ඒ වගේම එතුමාගේ බැතිබර දායකත්වයෙන් තවත් නිවසක් හැදුණා කතරගම. ඒ නිවසත් අපි පෙන්නන්නම්. ඉතින් බොහොම පිං. ඔන්න ඉතින් අද දවසේ වතුර අපි දෙන්න සූදානම්. ඔන්න අසිත මහත්තයා අපි වතුර ගත්තා. ඒ නල්ලියෙන් ප්‍රථම වතාවට නේද? මේකින් ගන්න පොල් ගහකටම දාමු අපි ඉස්සෙල්ලාම. පොල් ගහකට දාමු. එතකොට ගම්මිරිස්සල වලට දානවා පළවෙනි වතුර ටික. පින්ස දැන් අවුරුදු ගානක් මම වතුර නැතුම් හිටියේ. මේ පළවෙනි ටික අයින් කරා මගේ ගණදේවි හාමුදුරන්ට පූජා කරන්න. මේ ඔය දැන් සර් මේ ජීවිත කාලෙම අපි මේ වතුර ටික බොනවා. බොන වතුර උගුරක් ගානේ ඔබතුමාටත් උදව් කළ සියලු දෙනාටම ගොඩාක් දහස් වාරයක් පින්. ඉතින් ඇත්තටම දරුවෙක් ලැබෙන ඉන්න අම්ම කෙනෙක් වතුර අදිනවා අපි දැක්කා විල්බැරෝවෙන් යද්දි නේද? මෙච්චර කාලයක් විල්බැරෝවෙන් යද්දි ඉතින් ළඟට වතුර ටික නැහැ රිදි ටික හොද ගන්න විදියක් නැහැ. දැන් දරුවා ලැබුණට පස්සේ රිදි ටික හොද ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා අම්මා පුදුමාකාර දුකක් විඳිනවා අපි දැක්කා වතුර ටික අරගෙන එනවා. ඉතින් ඒ නිසා මේ කිලෝමීටර් ගණනාවක් දුර ඉඳලා වතුර අරන් එන නිසා අපි තීරණය කරා විශේෂයෙන්ම මේකට නල්ලිදා කාර්ලා වතුර ලබා දෙන්න. ඉතින් ඒකට දායකත්වය ලබා දුන්නේ හසිත මහත්මයා. ඒ වගේම සුබද්‍රා මහත්මිය. මේ සියලු දෙනාට බොහොම පින් දෙනවා මේ වෙලාවේ වෙලසටිගේ නාලිකාව බලලා. අපි වෙනුවෙන් අපිව විශ්වාස කරලා දායකත්වය ලබා දුන්නාට ඉතින් විශේෂයෙන්ම මෙතුමියගේ මේ සිතට සතුටු කඳුළු වගුරන්නට අපට හැකියාව ලැබුණේ වෙලසටිගේ නාලිකාවෙන් ඉඳ වෙලසේ මනුස්සකම හින්දා. ඉතින් ඒ වෙනුවෙන් දායකත්වය ලබා දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි. ඔන්න ඉතින් එතකොට නල්ලින්දෙන් වතුර ගත්තා අරගෙන කෙලින්ම මෙතනින් උඩට ගිහිල්ලා අර ටැංකියට ගිහිල්ලා එන වතුර ටික මේ විදිහට ටැප් එකට ඔන්න හරි නේද? මෙන්න වතුර ලයින් එක හදලා ඉවරයි. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ අම්මට ජීවිත කාලෙටම මේ හරහා වතුර එන්න උන්න හදලා ඉවරයි. නාන්නද බොන්නද හැම දෙයකටම කම්ප්ලීට් කරලා අද දවසේ අපි සමුගෙන යනවා. ඉතින් අපි නැවත නැවතත් කියන්නේ හසිත මහත්මයාටත් ඒ වගේම මුලින්ම අපිට උදව් කරන්න පෙළඹුණා අපේ සුබද්‍රා මහත්මිය. ඊට පස්සේ අපිට අතරමඟ නතර වුණා. ඒත් මුදල් අඩුපාඩු නිසා කෙලින්ම ඊට හසිත වීරසිංහ මහත්මිය කිව්වා වැඩේ පටන් ගන්න නිමා කරන්න කියලා. ඔන්න අපි වැඩේ නිමා කරා. වැඩේ නිමා කරලම අද දවසේ අපි බිබිලෙන් සමුගන්නටයි සූදානම් වන්නේ. ඉතින් නැවත මේ වගේ ජල ව්‍යාපෘතියකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම බුදුන්ගේ සරණ දෙවියන්ගේ පිහිට 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තව තවත් මෙවැනි පින්කම් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. වෙල්ලස TV එන්න
අපි අපේ අයට උදව් කරමු. ඔය ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට දැක්කේ අපේ තවත් එක් මතක ආවර්ජන ව්‍යාපෘතියක් ඉතින් මේ තමයි අපි මේ අවුරුද්දේ ඔයාලට මතක ඇති පුංචි ආදරණීය ඉතින් බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් අපෙන් ඉල්ලීමක් කරලා තිබ්බා ඔයාලා වීඩියෝ එක දකින්න ඇති එයාලට බොන්න වතුර ගන්න තැනක් නැහැ වතුර ගන්න ගොඩාක් දුරකට යන්න ඕන ඉතින් ඒ අම්මට අම්මා මේ පුංචි දරුවෙක් බිහි කරගෙන ඉන්න අම්මා කෙනෙක් ඒ අම්මට ඉතින් අපහසුයි ඇවිදින්න කියන්න විතර මේ වතුර උදේ හවස අරන් එන්න අපහසුයි ඉතින් ඒ අම්මගේ ඉල්ලීමක් කළා අම්මා ඉල්ලීමක් කළා අපෙන් පුළුවන් නම් මේ ගමේ අයට වගේම ඒ අම්මට වතුර බොන්න වතුර ගන්න පුළුවන් නළලක් හදලා දෙන්න කියලා ඉතින් ඒ ඉල්ලීම අහලා නාලික ප්‍රධානතුමා ගිහිල්ලා වීඩියෝ එකක් කරා ඒ ඇත්ත නැත්ත හැමදේම හොයලා බලලා ඉතින් ඇත්තටම ගියපු අවස්ථාවේ හරිම දුප්පත් අසන්න මිනිස්සු ඉන්න ගම්මානයක් ඇත්තටම ඒ මිනිස්සු වතුර බොන්න වතුර ගන්න ගොඩාක් දුරකට යන්න ඕනේ සමහරවල්ලාට සමහර දවස්වලට වතුර ඇත්තටම නැහැ බොන්නවත් නැහැ එතකොට ඒ අවශ්‍යතාවයන් කරගන්න වතුර ගන්න හැකියාවක් නැහැ ඉතින් මේ අය මේ අපහසුතාවයේ විඳින්න බැරි නිසා ඉතින් ඉල්ලීමක් කළා පුළුවන් නම් නළලින්දක් හරි හදලා දෙන්න කියලා ඉතින් මේ අම්මා තමයි ඉතින් අපෙන් ඉල්ලීම කළේ ඉතින් අපිට හැකියාව ලැබුණා මේ අම්මගේ ඉල්ලීම අහලා අපිට මේ අම්මට වගේම ගමේ අයට ජලය ලබා ගන්න නළලින්දක් හදලා දෙන්න හැකියාවක් ලැබුණා ඉතින් මතක් කරන්න ඕනේ මේ වෙනුවෙන් අපිට ගොඩාක් පිරිසක් දායකත්වය ලබා දීලා තියෙනවා ඉතින් කීප දෙනෙක් දායකත්වය ලබා දීලා තියෙනවා ඉතින් ඒ අයට ස්තුතිවන්ත වෙන්න කෙනෙක් තවත් කෙනෙක්ට වතුර ටිකක් දෙනවා කියන එක ගොඩාක් ලොකු පිනක් මොකද පිපාසය ඇදුනම ඇත්තට ඉවසන්න බැරි තරම් ඉතින් එහෙම අවස්ථාවක සහ දුප්පත් මේ වගේ ගම්මානයකට මේ වගේ දෙයක් කරන එක ඇත්තටම ගොඩක් ලොකු දෙයක් වටිනවා ඉතින් අපිට හැකියාව ලැබුණා මේ අම්මට සහ ගමේ අයට වතුර ලබා ගන්න නළලක් ලබා දෙන්න හැකියාව ලැබුණා ඉතින් අපි බලමු ඒ කවුද ඒ වෙනින් දායකත්ව ලබා දුන්න අපේ ආදරණීය පිරිස කවුද කියලා මම මතක් කරගන්න දායකත්වය ලබා දුන්නේ කවුද කියලා ඉතින් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් මූලිකවම දායකත්වය ලබා දුන්නේ ඇමරිකාවේ ඉන්න අසල මහත්මයා. ඉතින් ඔහුගේ ප්‍රධාන අනුග්‍රහය ඇතුව තමයි මේ අම්මට වගේම ගමේ කට්ටියටත් පානීය ජල පහසුකම් ලබා දෙන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් අසල මහත්මයාට අමතරව සුදද්‍රා මහත්මිය ස්විට්සර්ලන්තයේ ඉඳලා වගේම දීපි ගුණරත්න මහත්මිය මීරිගමේ ඉඳලා දායකත්වය ලබා දුන්නා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඉතින් මේ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නාට ඇමරිකාවේ සිට හස්ත මහත්මියට බොහොම ස්තුතියි බොහොම පිං කියලා වැඩ ආදරෙන් මතක් කරන ඒ වගේම සුබද්‍රා මහත්මියට වගේම දීපි ගුණරත්න මහත්මයාට බොහොම ස්තුතියි කියලා අපි හදවතින් මතක් කරනවා. අනිවාර්යයෙන්ම ඉතින් මේ ජල ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබා දුන්න අපේ ආදරණීය සමාජිකාවන් සියලුම දෙනාට බොහොම ස්තුතියි කියලා මේ වෙලාවේ මතක් කරන ගමන් සුපුරුදු විදිහට ඉතින් අද දවසේ සොඳුරු නිවහනෙන් සම්මෝධකට යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් සඳුවක්වත් මමත් අදට සොඳුරු නිවහනෙන් සමුවර ගන්න වෙති යන්න කලින් අද දවසේත් අපිත් එක්ක සොඳුරු නිවහනත් එක්ක එකතු වෙලා ඉතුරු සියලුම දෙනාට බොහොම ස්තුතියි කියලා මතක් කරනවා. ඒ වගේම මේ ජල ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබා දුන්න අපේ ආදරණීය පිරිසටත් බොහොම ස්තුතියි. සහ අද දවසේ පොන්දරේ සමරු පිරිසට සුබ පොන්දරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට සොඳුරු නිවහනෙන් සමු ගන්නවා පරිස්සමෙන් ඉන්න පුළුවන් සන්නයි.